මේ කට්ටිය එකතු වෙලා ඉන්නේ ස්වීඩන් වල තියෙන වැදගත්ම දවස සෙලිබ්‍රේට් කරන්න. මිඩ්සමර් කියලා කියන්නේ දහවල් කාලයේ දිගම දවස අවුරුද්දේ තියෙන. ඒ කියන්නේ සමර් එකේ ආලෝකය වැඩියෙන්ම තියෙන, රාත්‍රිය අඩුවෙන්ම තියෙන දවස. මේ උත්සවයට ගොඩ දෙනෙක් එකතු වෙනවා. ස්වීඩන් වල හැම නගරයකම වගේ මේ උත්සවය තියෙනවා. මිඩ්සමර් ඩේ ට්‍රැඩිෂන් එක ස්වීඩන් වලට ඇවිල්ලා තියෙන ජර්මන් වලින් අවුරුදු 500කට කලින්. මිඩ්සමර් ඩේ එකේදී හැම කෙනෙක්ම මල් ඔටුන්නක් ඔළුවේ පැලඳගෙන ඉන්නවා. ඒක ඒගොල්ලන් ඒ වෙලාවෙම ගස් වලින් කඩාගෙන මල් කඩාගෙන හදාගන්න ලස්සන ඔටුන්නක්. ඉතින් ඒක දාගෙන තමයි ඒගොල්ලන් ඩාන්ස් කරන්නේ, සිං කරන්නේ, මුළු දවසම සෙලිබ්‍රේට් කරන්නේ. අවුරුදු ගණනාවක් මේගොල්ලන් සෙලිබ්‍රේට් කරලා තියෙන්නේ මිඩ්සමර් එක ජූනි 23 වෙනිදා. ඒ වුණාට ඊට පස්සේ 1953න් පස්සේ ඒගොල්ලන් ජූනි 19යි 25යි අතර වැඩිම ආලෝකයේ තියෙන දවස සිලෙක්ට් කරලා එදාට හොලිඩේ එකක් විදිහට මිඩ්සමර් එක සෙලිබ්‍රේට් කරනවා. මිඩ්සමර් ඩේ එකට කලින් දවසේ හවස ගර්ල්ස් ගොඩාක් අය ගිහිල්ලා මල් ಜಾති 7ක් පාට 7කින් කඩාගෙන ඒගොල්ලන්ගේ කොට්ටේ යට තියලා නිදිය ගන්නවා. ඒගොල්ලන්ගේ කවදා හරි මැරි කරන එක්කෙනාව ඩ්‍රීම් කර කර. ඒක ඒගොල්ලන්ගේ ට්‍රැඩිෂන් එකක්. මිඩ්සමර් ඩේ එක දවසේදී කරන්නේ මිඩ්සමර් ස්ටෝගන් එක. ඒ කියන්නේ මිඩ්සමර් පෝල් එක ලස්සනට කොළ වලින් මල් වලින් සරසලා ඒගොල්ලන් ඔක්කොම එකතු වෙලා ඒක හිටවලා සින්දු කිය පෝල් එක වටේ ඩාන්ස් කරනවා. Lustiga att se, små grodorna är lustiga att se. Hej rör om de svansar hava det. Hej rör om de svansar hava det. Quack, 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 quack. Usually ස්වීඩිෂ් අය ක්‍රිස්මස් එක ෆැමිලි එකත් එක්කත් මිඩ්සමර් එක යාළුවොත් එක්කත් තමයි සෙලිබ්‍රේට් කරන්නේ. ඉතින් මිඩ්සමර් එකේදී ඒගොල්ලන් කෑමට ගන්නෙ ඒගොල්ලන්ගේ ට්‍රැඩිෂනල් ෆුඩ්. ඒ කියන්නේ සිල් කියන මාළු ජාතියෙන් හදපු කෑම, ඊට පස්සේ පොටෑටෝස්, ඊළඟට ඒගොල්ලන් ස්ට්‍රොබෙරි දාලා ක්‍රීම් එක හදන කේක් එකක් තියෙනවා. ඒ ට්‍රැඩිෂනල් කේක් එකයි ඒ වගේ කෑම තමයි ඒගොල්ලන් මිඩ්සමර් එකේදී කෑමට ගන්න. ඒ වගේම ඒගොල්ලන් මිඩ්සමර් එක දවසට ස්නැප්ස් කියලා ෂොට්ස් පාවිච්චි කරනවා. ගොඩක් වෙලාවට ඒක වොඩ්කා වගේ ඇල්කොහොල් ජාතියක්. ස්වීඩන් වල තවත් ලස්සන දවසකින් අපි ආයෙත් හම්බ වෙමු. එතකම් බයි. හෙඩෝ.